गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपमा दट्टाना वैरमणि सिक्खापदं समादियामि तिसरणेन साधिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादे तब्बं සැදැහැවර කාර්මික පින්තුනි ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ ප්‍රීතිය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් 16 සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පිරු පාරමී ශක්තියෙන් අවබෝධ කරගත්ත සර්වඥතා ඥානීය ප්‍රධාන ඥානයන් නිසා බුද්ධත්වයේ අභිෂේක ප්‍රාප්තිය නිසා උන්වහන්සේගේ හිතේ පුදුම සතුටක් ඇති වුණා. ඒ සතුට උන්වහන්සේ වචන වලට ප්‍රකාශ කරනවා. විද්‍යා උදපාදී ආලෝක උදපාදී ආදී වශයෙන් වචන කීපයකින් උන්වහන්සේ ප්‍රීතිය ප්‍රකාශ කරනවා. ප්‍රීතිය මොකද්ද? මම කාලාන්තරයක් තිස්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ එස් මස්ලේ පාරමී සීලයෙන් කැපකරමින් කළා වූ පරිත්‍යාගයන් නිසා ලැබුණා බුද්ධෝත්පාදය උතුම් බුද්ධත්වය මේ ලෝක ධාතුව සංසවන්න ශක්තියක් ලැබුණා මට. ඒක මහා ප්‍රීතියක් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළේ. චක්කු උදපාද මට ඥානය පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි ධර්ම ඇස පහළ වුණා කියලා තමයි උන්වහන්සේ බ්‍රහ්ම ලෝක අකනිටා මමතලයේ දක්වා වෙනසේ මේ ප්‍රකාශය කළේ. මාස ගණනාවක් තිස්සේ බොහෝම සදහැවරව අප්‍රමාණ කැපවීම කරමින් දිවා රාත්‍රී වෙහෙස වෙමින් මේ පිළිබඳව මේ ඇත්තෝ පුදුමාකාර ඕනෑකමකින් මේ කටයුතු කර ගැනීමට සූදානම්. පුදුම කැපවීමක් කළා. ඒ හිතේ තියෙන ප්‍රසාදය නිසා මේ කටයුතු කොහොමද හොඳට කරගන්නේ කියන යොහුසුළු බවින් යුක්තව කටයුතු තියෙනවා. ඒ නිසා මේ කටයුතු අද අවසන් වෙනවා. ඒ ජීවනයේ මෙතන වඩමුවාගෙන ඉන්න දක්වාම ඔය ඇත්තෝ අප්‍රමාණ හිත තුළ
විවිධාකාර කර්ම කාරණා ගොනු කරමින් සාකච්ඡා කරමින් හොයමින් විපරම් කරමින් කටයුතු කරනවා. මේ ජීවනයේ මේ අයුරින් සකස් වෙලා වෙතින් එන්න ඔය ඇත්තගත් උත්සාහය පාරමී ගමනක් වගේ. සාමාන්‍ය කෙනෙකුට කරන්න නොහැකි. පූර්ණ කාලීන කැපවීම මේ කලාව මහා කැපකිරීම නිසා ඔය ඇත්තන්ට ඥානය පහළ වෙන්නේ, විද්‍යාව පහළ වෙන්නේ, ආලෝකය පහළ වෙන්නේ මහා පුණ්‍ය කර්මයක් කියලා සාධුනාදයක් පවත්වනවා. සෑමදාම කළ නොහැකි, සෑම දිනාටම කළ නොහැකි බොහොම දුර්ලභ ගණේ මහා පින්කමක් තමයි අපි මේ කරගත්තේ. ඒ නිසා මේ කුසල බලය විශේෂයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ පණවා වදාළ ශික්ෂාවන්ට අනුකූලව මේ ජීවරය සකස් වෙලා මේ දක්වා මෙතන වඩමවාගෙන මේ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේගේ ආඥාවට අනුකූලව සකස් වෙච්ච බුදුරජාණන් වහන්සේ පණවා වදාළ ශික්ෂාවන්ට අනුකූලව සකස් වෙච්ච වැඩපිළිවෙලක් තමයි මේ ජීවරය මේ අයුරින් වඩමවාගෙන මේ ක්‍රියාව. ඒ නිසා මේ අවස්ථාවේ ඊගාවතියේ මේ වෙනුවෙන් කැපකිරීම කළ ස්වාමීන් වහන්සේලා දෙසා හා ශාසනය වශයෙන් දානපත්තාන කරලා සෑම දිනාටම ඒ උදාාරතර පින අනුමෝදන් වීමේ අවස්ථාවටපත් වීමයි. ඒ නිසා දැන් සෑම දිනාම මේ දාන කරගත්තා වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් සෑම දිනාටම සිතක් වේවා, සාන්තියක් වේවා, සැනසෙල්ලක් වේවා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. දැන් මහා සංඝරත්නය දැන් වඩමවාගෙන ඉවිත් ඒ සූදානම් කරගත් අසුන් මත වඩාලුවාගෙන දානපත්තාන කරන්න පුළුවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.